ඒ එකක්වත් එහෙම නතර කරන්න පුළුවන් ඒවා නෙමෙයි. ඒකයි කියන්නේ මේ විදිහට මැරෙන්න කොච්චර බය වෙනවද කියලා ඔබ හිතලා බලන්න. මොනවද දන්න ඔබ දන්නේ නැහැ නේද මේකද මොකක්ද කියලා. ඔබට නිශ්චය කරන්න බෑ අපේ ආච්චි අම්මා නම් මැරුණේ හාමුදුරුවනේ මල් වට්ටිය දිහා බලාගෙනමයි. ඉතින් ගෙදර අය හරි සතුටින් ඉන්නවා ආච්චි මල් වට්ටිය දිහා බලාගෙන මැන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මල් වට්ටිය දිහා බලාගෙන මැන්නුවට පස්සේ නේද? තිරසනෙක් වුණා සමනලෙක් වගේ වෙලා ඇති. ඒක තමයි ඔළුවේ යන්නේ. හරි ඔබට තේරෙනවද මේ මල් වට්ටිය දිහා බලාගෙන ආච්චි මොකක් කළාද කියලා අපි කොහොමද දන්නේ? ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී මේ බේරෙන්න බෑ පිටින් බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි ධර්මයේ හැදිරෙන කෙනා ධර්මයෙන් බේර ගන්නවා. ධම්මෝහවේ රක්කති ධම්මචාරී කියලා කිව්වේ ඒකයි. ධර්මචාරියාව මක් කරනවද? ධර්මයෙන් බේර ගන්නවා හැමදෙස්සෙම. නැත්තම් නම් වෙන කිසිම ක්‍රමයක් නැහැ. ඒකයි ඔබට කියන්නේ මුළු ජීවිත කාලෙම මහන්සියලා හරි තින්ගුතුනි මෙන්න මේ අවිද්‍යාව දුරු කරගන්න උත්සාහ කරන්න කියලා. තේරෙන්නේ නැත්නම් නැවත නැවත අහලා මේ අවිද්‍යාව දුරු කරගන්න ක්‍රමයකටපත් වෙන්න කියලා පින්දුනේ නැත්නම් කොහේ ගිහිලා පොලේ ගහයිද කියලා මන් නම් දන්නේ නැහැ. හිතන්න නම් එපා අපි නම් ඉතින් දිව්‍ය ලෝකේ තමයි යන්නේ ඉතින් මේ කරගත්ත ඒවට කියලා. කෝසල මල්ලිකාව කියන්නේ කවුද? මහා අසද්දුස දානේ දීපු කාන්තාව. කොච්චරනම් පින් කරගත්තද තථාගතයන් වහන්සේට අපුපස්ථාන කළා මහා සංඝයාට අපුපස්ථාන කළා. මරණ වෙලාව මතක් වුණේ මොකද? කරපු වැරද්ද. සෝතාපන්න වෙලා හිටියේ නෑනේ. ඒක නිසා අවිද්‍යාව එහෙමමයි දෙන්නේ. හිතට නැగిලා ආවේ. ඔය අට කතාවල තියෙන්නේ සුනකෙක් සමග සහවාසයේ යෙදිච්ච අවස්ථාවක් මතක් වුණා කියලා. දහමක් හම්බ වෙච්ච නැති කාලෙක මේව අවස්ථාවල් තියෙන්නේ නැති මොකද අන්තපුරෙත් 500ක් විතර ගෑනු ඉන්නවනේ කොසල් රජුරුවන්ගේ තේම කාමයේ උද්දීපන වෙලා ආපු වෙලාවක ඉතින් එහෙම අවස්ථාවක් ගැන සඳහන් වෙනවා ඒක මතක් වුණා කියලා එහෙනම් දැන් හිතලා බලන්න දැන් ඔය ඔන්නේ කේස් එක ස්ටඩි කළා නම් ඔබට හොඳට තේරෙයි මරණාසන්න අත්දැකීම මොන වගේද කියලා මහා අසතුස දානයක් දීලා තියෙනවා තථාගතයන් වහන්සේට මහා සංඝරත්නයේ ඉහි කෙස් ගන්න දන් දීලා තියෙනවා. ඔය ඔක්කොම කරලා තියෙනවා. ආරාම විහාර හදන්න උදව් කරලා ඇති. ඒවට අනුමැතිය අරන් දීලා ඇති. කොසල් රජුරුවන්ගේ මොනවා හරි උදව් අරන් දීලා ඇති. ඉතින් අග විසවනේ කොසල් රජුරුවන්. මොකක් හරි පූර්ව ආරාමේ හදන්න ඕනේ කිව්වට පස්සේ එතන රජුරුවන්ගෙන් අවසර ගන්න ඕන. රජුර එක පයින් අවසර දෙන්නේ නැති. මොකද විසුණුනාන්ද කියලා කියනවා මේකට නම් අවසර දෙන්න ඕනේ අපි. මේකට අපි රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සල්ලි දෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ මේ භික්ෂු පිරිසට අපි පුළුවන් තරම් අපෝපස්ථාන කරන්න ඕනේ. ඔය ආදී වශයෙන් පින්වතුනි එක එක ඉතින් ඔය මේ ඉන්න කාන්තා ඇත්තෝ තමන්ගේ පුරුෂයා ලව්ව උදව් කරවන්නේ අනිත් මිනිසුන්ට විවිධාකාරයෙන් කියලා. ඒ වගේ ඉතින් ඒ තුමියත් එහෙම කරන්නේ නැති. ඒ ඔක්කොම කළා තිබුණා පින්වතුනි. නමුත් අවසාන වෙලාවේදී ඇදිලා ආවේ මොකද? ඇදිලා ආවේ එයා තුමියේ තමන්ගේ ස්වාමි පුරුෂයාට ද්‍රෝහි වෙච්ච අවස්ථාවක්. ඒකයි කියන්නේ මේ දඩාවත යන ගෑනු කොහේ යයිද කියලා හිතා ගන්න පුළුවන්ද අපිට? තමන්ව නහ ගන්න වැඩ පිළිවෙල. අච්චර කරපු එක්කෙනාට එහෙම වුණාද? ඒ වෙලාවේ එක මතක් වෙලා ආවා. ඒ වෙලාවේ එක මතක් වෙලා ආවා කියන්නේ පින්විතනි මනට ධම්මයක් බැස්සා. අතීතයක් මතක් වුණා. ඒක නිසා නෙමෙයි අපායේ ගියේ. අතීතෙන් බහැපු ධම්මේ නිසා නෙමෙයි අපායේ ගියේ. අතීතෙන් ධම්මේ බැස්සාම ඒ වෙලාවේ ඕන එක හැදුවා. අපි හිතමු අර බල්ලව හරි කාව හරි ඒකවම ඇවිල්ලා ආවා. ඒකව දැක්ක ගම ඒ බල්ලා හින්දා අපායේ ගියේ නෑ. ඒකව දැක්ක ගමන් ඒ සිදුවීම දැක්ක ගමන් මොකද උනේ? අතුලාන්තයේ අபிසංකාරය කොට නැගුණා අපේ මෙතන අවිද්‍යාව නිසා. මොකද හේතුව සාරයි කියලා අල්ලගත්ත ස්වභාවය තාම තියෙනවනේ ඒක සම්බන්ධව. ඒක නිසා මොකද උනේ? ඒකට අනුරූපව ඇතුලේ බබ හැදුවා. අபிසංකාර කළා. ඉතින් අபிසංකාර කළා නම් දැන් ඉතින් හරි දැන් වැඩේ ඉවරයි. දැන් වැඩේ වෙලා ඉවරයි.
ඒ කියන්නේ ඒකට අදාළ විඥානේ තමයි දැන් ඔය හැදෙන්නේ. ඒ කියන්නේ මේ අபிසංකාර කරපු ගමන් පින්විතනේ ඒකට අදාළ විඥානේ හැදෙන්නේ. එතකොට එහෙනම් දැන් මොකද වෙන්නේ? කෝසල මල්ලිකා කියලා මනුස්ස ස්වභාවයේ හිටපු කෙනාගේ. දැන් මේ මනුස්ස ස්වභාවය අයින් වෙලා දැන් මොකක් බවට හැරෙන්නද මේ විඥානේ කාගේද එහෙනම් දැන්? දැන් මම කාගේද කියලා අහුවා මේ කාගේව විඥානයක් නැහැ. නමුත් මේක තේරුම් ගන්න පහසු වෙන මම මේ කියන්නේ. එහෙනම් මේ විඥානේ කාගේද මේ දැන් ඊළඟට? අර නරකාදී සත්‍යයගේ. මෙතනදී අලුත් විඥානේ හැදෙන්නේ. ඉතින් නරකාදී සත්‍යයගේ විඥානය තියෙන්නේ. වැඩේ වෙලා ඉවරයි. ඒක කියන්නේ අபிසංකාර කළා කියන්නේ ඉතින් ආයි වච්චී කියන්නේ මොකද? ටයිම් පොඩ්ඩක් කියන මොනවද? මොකොත් නෑ අபிසංකාර කළා නම් දැන් වැඩේ හරි. මොකද ඊට අදාළ විඥානේ හැදුනේ. ඉතින් ඊට අදාළ විඥානේ හැදුනට පස්සේ නිකන් මේ භව හැදෙන එක නතර කරන්න පුළුවන්ද කාටවත්? එහෙනම් එතුමිය පෙළ කරපු වරද්ද නෙමෙයි වැරද්ද පිටින්. මේ හොඳට තේරුම් ගන්න පිටින්. ඒකයි තථාගතයන් වහන්සේගේ ධහම කියන්නේ පුදුමාකාර පොසිටිව් දෙයක්. මේවා තේරුම් ගන්න නැති එකයි මිනිස්සුන්ගේ තියෙන මෝඩකම. ඒකයි මම ඔබට කියන්නේ පිස්සු විකාර අල්ලගෙන දඟලන්න එපා කියන දේ පුළුවන් තරම් බලන්න තථාගත ධහම ප්‍රයෝග කරගෙන තමන්ගේ දිවි ගලව ගන්න. එතුමිය පෙර කරපු වැරද්ද නෙමෙයි පිටුදුරේ ප්‍රශ්නේ. ඒක නෙමෙයි කියලා ඔබට ඔප්පු කරන් තියෙන සාධකේ. අපි හිතුව එතුමිය සෝතාපන්න වුණා. අර වැරද්ද කළා. නමුත් පස්සේ බණහර සෝතාපන්න වුණා. දැන් සෝතාපන්න කෙනාගේ ස්වභාවය මොකක්ද? අරක රමණීය වෙනවද යාට? නෑ. ඔන්න දැන් අවස්ථා දෙකම හිතන්න. සෝතාපන්න වෙච්ච නැති කෝසල මල්ලිකාවයි සෝතාපන්න වෙච්ච කෝසල මල්ලිකාවයි කියන දෙන්න ගැනම හිතලා බලන්න. එතන මේ දෙන්නගේම වැරද්ද කළා තියෙන්නේ. දෙන්නටම අවසාන මොහොතේදී ඒක මතකෙට ආවා. මතකෙට ආවේ මන ධම්ම විදියට. ඒක බාහිරයි. ඒක තාත්තගේ වැඩ. තාත්තා වද දෙන්න ආවට පුතා දක්ෂයා නම් තාත්තා හිතන තරම් වද දෙන්නේ බෑ. පුතා දක්ෂයා නම් පුතා සෝතාපන්නයි නම් මොකද වෙන්නේ? තාත්තට බෑ පින්වතුනි කර්ම කරවන්න. තාත්තට පුළුවන් විපාකේ ගෙනත් දෙන්න විතරයි. ඒකයි මේ තථාගතයන් වහන්සේ කියන්නේ තනිකරම තාත්තත් එක්ක හැපිච්ච කෙනෙක්. අන්තිමට තාත්තගේ තියෙන වද බන්ධන සියල්ලම මකුණා. මිදිලා ගියා. අනිත් අයට මිදෙන හැටි කියලා දුන්නා. තාත්තගෙන් ලැබෙන වදේනේ ලොකුම වදේ පින්වතුනි. විපාක ශක්තියෙන් හම්බෙන විපාකනේ ලොකුම වදේ. දැන් ඔන්න දෙන්නටම ඇවිදලා තියෙන්නේ. අයකම කාරණාව. තාත්තා ගෙනත් දීලා තියෙනවා. දැන් සෝතාපන්න නැති කෙනා. දැන් තාම මේ අවිද්‍යාවේ තියෙන කොටසට අනුව මොකද එයාට හිතෙන්නේ හැමතිස්සෙම? අර එදා කරපු කාරණාව ආස්වාදයි, සැපයි, සාරයි. ඒ කාරණාවට සම්බන්ධව ආස්වාද සැප සාරයි කියලා සුභයි කියලා ගත්ත කොටසක් මේකේ තියෙනවා. ඒක නිසා පින්විතනේ එයා අරක දැක්ක ගමන් එයාගේ සුභයට අනුකූලව අபிසංකාර කළා ඒ භවයේ කොට නගන්න. ඒ වැරද්දම කළා අවසාන වෙලාවේ ඒ අදහසම ආපු සෝතාපන්න වෙච්ච කෙනාට සතර අපායේ යාම් සම්බන්ධව කරන කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කියන ඒවා. ඒව ඔක්කොම මින්ගතනි අහක දාලා තියෙන ඒවා. ඒක නිසා අරක මතක් වෙලා ආවට මේ අවිද්‍යාව කොටසේ සතර අපායට සම්බන්ධ කිසි දෙයක් නැහැ. ඒක නිසා පින්වතුනි ධර්මතාවයෙන්ම එයාට අபிසංකාර කෙරෙන්නේ නැහැ මේ මට්ටමට. ඒක නිසා එයාට සතර අපාය යන්න හේතු වෙන කාරණාව හැදෙන්නේ නැහැ. ඒ භවය හැදෙන්නේ නැහැ. මොකද මේ මට්ටමට අபிසංකාර වෙන්නේ නැහැ. ඇයි ඒ මට්ටමට අවිද්‍යාව නැති නිසා. ඒකයි තේරෙන්නේ මේ ඔක්කොම පාලනය වෙන අවිද්‍යාව කොච්චරක් තියෙනවද කියන එක මත. සෝතාපන්න ඵලයේ දක්වා තියෙන අවිද්‍යාව කොටස අයින් කරලා තිබුණා නම් එහෙම. දැන් එයාව සතර අපායට යවන්න බෑ මේ ලෝකෙ ඉන්න කාටවත්. මොකද සතර අපායට යවන්න තාත්තට කොහොමද බෑ. හොඳට මතක තියාගන්න. තාත්තට ඔබව සතර අපායට යවන්න බෑ. තාත්තට පුළුවන් සතර අපායට යන්න අවශ්‍ය හේතු සකස් කරවන්න.
ඉතින් මම ඔබට කියනවා තාත්තා ඔබ සතර අපායට යවයි කියලා. ඇයි එහෙම කියන්නේ? ඉතින් මේක තියෙන එක තාත්තගේ අනසකට තමයි වැඩ කරන්නේ. අවිද්‍යාව තියෙන කෙනා තාත්තගේ අනසකට තමයි වැඩ කරන්නේ ඉතින්. අදම ධර්මයේ සෝතාපන්න ඵලයවත් ලැබුවා නම් අන්න දැන් තාත්තගේ බලය යම් ප්‍රමාණයකට මක් වෙලා තියෙන්නේ. බිඳලා තියෙන්නේ. තාත්තා මොන එක අරන් ආවා. ඒකෙන් රිද්දන්න බෑ.